මතකයි පසුගිය සතියේ නාමල් කරුණාරත්න කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිවරයා කොහෙද මන්ද ගිහිල්ලා ප්‍රකාශයක් ලබා දෙනවා මේ පැත්තෙන් කෙසෙල් කඳ දැම්මහම අනිත් පැත්තෙන් ෂර්ට් එකක් යන මැෂින් හදලා කර්මාන්ත ශාලාවක් දානවා කියලා. දැන් ගොවියන්ට අහන්න වෙලා තිනවා ගොවියෝ ගම්වල ගොවියෝ අහනවා මේ පැත්තෙන් දැන් අර සැප විඳින නාමල් කරුණාරත්න ඇමතිවරයව මැෂින් එකට ඇතුළත් කළා අනිත් පැත්තෙන් අර අතීතයේ හිටපු විපක්ෂයේ හිටපු ගොවි නායක නාමල් කරුණාරත්න මහත්තයව මේ පැත්තෙන් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද මේ මැෂින් එකට එහෙම කරන්න පුළුවන්ද කියලා. ඒක නිසා තව දුරටත් මේ වැඩපිළිවෙල දිගටම දරා ගන්න බෑ මේ ආණ්ඩුවට කියන්නේ මේකට සාධනීය කඩිනම් විකල්පයක් දෙන්න. මොකද ගොවියෝ දැන් ප්‍රසිද්ධියේ අභියෝග කරන තත්ත්වයට පත් වෙලා ඉන්නවා. පුළුවන් නම් ගාඩ් එක නැතුව ගමට එන්න කියලා. කුෂිකර්ම අමාත්‍යවරයාට නියෝජ්‍ය අමාත්‍යවරයාට ප්‍රසිද්ධිය අභියෝග කරනවා පුළුවන් නම් ගමට එන්න ගාඩ් එක නැතුව කියලා. ගොවියෝ ගහන්න බලාගෙන ඉන්නේ මේ අමාත්‍යවරුන්ට. ඒ තරම් මේ ප්‍රශ්නේ උඩු දුවලා තියෙන්නේ.